make yourself again. Feel the sunlight on your skin. Keep your heartbeat beating. Go on, breathe in. ඉතින් කොහොමද යාළුවනේ අපේ මාපුචි ගිහිල්ලා දෙවෙනි වීඩියෝ එක අපිට ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට මුලින්ම සෝරි කියනවා. මේ තමයි අපේ මාපුචි ගිහිල්ලා දෙවෙනි දවසේ අපි ඉතින් උදේම කරේ බීච් එකට ගිය එක. මේ බීච් එක හරිම ලස්සනයි. මේකට දැකපුවම බහිනකන් ඉවසුමක් නැතුව තමයි අපි දෙන්න හිටියේ. අවුව සැරයි. ඒ වුණාට අපි දෙන්න එදා උදේම කරේ බීච් එකට ගිය එක. බීච් එකේ ගිහිල්ලා හොඳට නෑවා දෙන්නත් එක්ක උදේ වරුවම අපි දෙන්න ගියේ වැලන්ටයින් එක දවසේ. එතකොට එදා සෙනග සෑහෙන්න හිටියා. ඒ වුණාට ඉතින් අපි දෙන්න කෝලම් කර බීච් එකේ හොඳට නෑවා. මේ තමයි වැලන්ටයින් එක දවසේ මම ඉතින් මට හම්බෙච්ච හොඳම තෑග්ග. අපි දෙන්න ගොඩක් බලාගෙන හිටියේ. ලස්සනම අවස්ථාවක් තමයි මේ ඉන්නේ. මුලින්ම අපි පොඩි බෝට්ටුවකින් මුහුද මැදට එක්කගෙන ගියා. මේ එක්ස්පීරියන්ස් එක ගන්න අපි දෙන්න ගොඩක් බලාගෙන හිටියා. හරිම ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් තමයි. මුලින් අපි ඔන්න බලන්නකො අපි හිතා ගන්න බැරුණා කොහොමද මේ අපි ලෑස්ති කරේ. එතකොට මොකද මේකේ වෙන්නේ කියලා චූටි බයිකුත් තිබුණා. හිරු හැංගුණාවේ වලාවේ නුඹේ රුවනේ කියා මේ වාලුකාවේ හඬාවී වලාකුල්ලෙනියා පෙම් වර්ෂමේ තිමාවී නිතේ කඳුලල් පිහා මොඩන් ප්‍රියවේ ඉඩෝරේ නිමාවීලා ගියා. එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්නට ගොඩක් වීඩියෝ වල අපි දෙන්න බල හිටපු එකක් මේ වීඩියෝ එක බලනකොට එහෙම හිතුන්නේ නැහැ. ලස්සන බව දැක්කා. ඒ වුණාට මේක ඒ එක්ස්පීරියන්ස් එක ගන්නකොට නම් මාරයි. ඒක වටේ ලස්සනට මුහුද පේනවා. ඊට පස්සේ අර වටේ ඈත ඔක්කොම අපිට හරිය ලස්සනට පේන්නේ උඩින් ඉඳන් බලනකොට. ඒක නම් කියන්න වචන නැහැ. ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා අපි දෙන්නට. සේපාලිකාවෝ නැතාම පායා වැස්සක් වැටෙන්නේ මල් වගේ රන්තාරකාවෝ නැපේන මානේ රැබෝ වෙලා නෑ සමුදෙන්නේ ඇයි ඒ දැස කීවේ ශෘංගාර තාලෙන් ලං වෙන්න නේදෝ
කියන්නේ හරිම ලස්සන අයිලන්ඩ් එකක්. වෝටර් ස්පෝට් විතරක් නෙවෙයි ලෝකල් කමියුනිටි එකක් ඉන්නවා. ඒ අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. එදා වැලන්ටයින් එක දවසේ රෑ හරිම ලස්සනට මේ මුළු අයිලන්ඩ් එකම ඩෙකොරේට් කරලා තිබුණා. අන්න බලන්නකො අපිත් මුළු අයිලන්ඩ් එක වටේම වටයක් ගියා. බලන්නකො ලස්සන. ප්‍රේමාතුරමාලගින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ප්‍රේමාතුරමාලගින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ඒ දැස කීවේ ශෘංගාර තාලෙන් ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දෑවු යාමේ ගන්දෑල වාගේ දැන් කෝලෙන් පැවේනම් යන්නම් ඉතින්. සංසාරේ මෙලෙසින් එන්නේ නම් ආහිමත් මං ඉන්නම් ආවතේ ඔබේ සුසුම් සොයාලා. සංසාරේ මෙලෙසින් එන්නේ නම් ආහිමත් මං ඉන්නම් ආවතේ ඔබේ සුසුම් සොයාලා. ඒ දැස කීවේ ශෘංගාර තාලෙන් ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දෑවු යාමේ ගන්දෑල වාගේ දැන් කෝලෙන් පැවේනම් යන්නම් ඉතින්. ලස්සන ආදරණීය දවස් දෙකක් ගත කරලා අපි දෙන්න දැන් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් වැලන්ටයින් එක දවසේ මේ දුන්න ගිෆ්ට් එකට මගේ මහත්තයාට ගොඩක් ස්තුතියි. මගේ හීන නොවෙන්න ඉඩ නොදී මේ දෙන ආදරයට මමත් ගොඩාක් ආදරේ.